එනවා වන්දල. දැන් ඔයාලා තවන්නට ෆෑන් එකක් එනවා. මගේ නම් මෙන්න මේ සයිඩ් එකකින් පැත්තේ සමහරවල් පිටිපස්සෙන් ඔයාලට පේනවා මේ හිල් තියෙනවා. අපි මෙරුවම ඒ කියන්නේ ඒකේ පිටිපස්සෙන් ෆෑන් එක. ඊට අමතරව එනවා අවන් එකත් එක්ක අවන් එක ගන්නකොට පොඩි ට්‍රේ එකක්. අම්මලා තියෙනවා. මොකටද ඒක දෙන්නේ? ඇයි ඒ ට්‍රේ එක දීලා තියෙන්නේ? බේක් කරන්න. මොනවාද ඒකේ ඔයගොල්ලෝ කරේ? කෑම හැදුවා. මේක බේක් කරන්න යුස් කළා. ඒ vegetable grill කරගෙන ඒක ඒවට යුස් කළා. ඒ දෙන ට්‍රේ එක දෙන්නේ ඔයාලට එක එක බේක් කරගන්න නෙවෙයි බේක් කරලා පාවිච්චි කරන්න පුළුවන්. ඒ ට්‍රේ එක දෙන්නේ ළමයි අපි මේ oven එකේ ඇතුලේ දැන් ඔය අපි රෝස්ට් කරනවානේ මම ඉස්සරහට ගන්නවා අර ලොකු කූරු දෙකක් ඇවිල්ලා ඇති මේ කූරුකුයි මෙහෙම හුස්ටිකුයි තියනවා වලද අපි රොටිසර් එක කියලා කියන්නේ අපි ඕකට දාලා චිකන් එකක් එහෙම බේක් කරනකොට ඒකේ ජූස් වගේ වැටෙනවානේ ඒ වගේ එලිමන්ට් එකකට වැටුණොත් මොකද වෙන්නේ මේ oven එක ආයි පාවිච්චි කරන්න බෑ ප්‍රශ්න දෙනවා එතකොට අපි මේ රැක් එක නැතුව අපි මේකට දානවා ඒ ට්‍රේ එක. අපි ඒකට කියන්නේ ඩ්‍රිප් ට්‍රේ එක කියලා. අර වැටෙන සේරම දේවල් එකතු කරගන්නේ ට්‍රේ එක. හරි? ඒක අවශ්‍ය නැහැ කියකියව බේක් කරන්න යුස් කරන මොකද ඒකේ පර්පස් එක ඒකට කියන්නේ ඩ්‍රිප් ට්‍රේ එක කියලා. මේ අර වැටෙන දේවල් නදා ගන්න යුස් කරන කේක් හදනකොට ඩ්‍රිප් ට්‍රේ එකේ අරගෙන